Hi Truth Seekers. කොහොමද ඔයාලට? අද අපි කතා කරන්න යන්නේ මමත්වය ගැන. අපි හිතුවේ මමත්වය ගැන ඔයාලට කියලා දෙන්න. මමත්වය නැති තැන දෙන ෆ්‍රීඩම් එක නිදහස්කම ගැන අපි ඒක අත්දකින හින්දා ඔයාලත් ඒක අත්දකිය යුතුයි කියලා මම හිතනවා. ඉතින් මමත්වය කියන්නේ මොකක්ද? මමත්වය කියන්නේ දෙවියන් වහන්සේ ඉන්න ඕනේ සිංහාසනේ උන්වහන්සේ වෙනුවට මම ඉන්න එක. ඒ කියන්නේ ගැලවීමට එද්දී උනත් උන්වහන්සේ මගේ ගැලවුම්කාරයා. උන්වහන්සේ මගේ පාපය ගත්තා කියලා පිළිගත්තා. ඒ වගේම උන්වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ විදිහට මම පිළිගත්තා. ඒත් ආපස්සට හැරිලා කල්පනා කරද්දී උන්වහන්සේ මගේ ජීවිතේ ස්වාමියා උන අවස්ථා වාර ගණන ඇත්තේම නැති තරම්. ඉතින් මට ඇත්තට මේක මම හරියට ඉගෙන ගත්තේ දෙවියන් වහන්සේ මගේ ජීවිතයේ අත්දැකීම් තුලින් ඉගෙනුව හින්දා. මොකද ස්වාමීත්වය බාර දෙනවා කියන්නේ අපි උන්වහන්සේට යටින් ඉන්නේ. ඒ කියන්නේ පහත් කියන එක නෙවෙයි තීන්දුව తీරන ගද්දී උන්වහන්සේ තමයි තීන්දුව తీරන රජ කෙනෙක් නම් උන්වහන්සේනේ. එතකොට අපේ ජීවිතේ උන්වහන්සේට සිංහාසනේ ඉඳ ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. උන්වහන්සේද රජකම නැත්තම් මමද? ඔයාලා දන්නා myself my rules I love myself අපි නිතර දෙලේ හැම වෙලාවෙම ලෝකේ අහන දේ. නමුත් අපිට මේ දේවල් කොයිතරම් දුරට අයිතිද? මම මටද ආදරය කරන මම ඉන්නේ උන්වහන්සේ වෙනුවෙන්ද? මොකද එක තැනකදී කියනවා යොහන් බෞතිස්ත කියනවා යේසුස් වහන්සේ ගැන උන්වහන්සේ මම කුඩා වෙන්නත් උන්වහන්සේ විශාල වෙන්නත් ඕනේ කියලා. ඉතින් උන්වහන්සේද මමද විශාල මගේ කාරණාවලදී මගේ ජීවිතේදී උන්වහන්සේ මගේ සිංහාසනයේ කියන තැන ඉන්නවද? ඉතින් මේ දේවල් මගේ දෙවියා මම කියනවා මේ දේ ඇත්තටම අපිට කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. මොකද අපි උන්වහන්සේ ගැලුම්කාරයා වගේම අපේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පිළිගද්දී සැබවින්ම උන්වහන්සේ තමයි අපේ හදවතේ රජ වෙන්නේ. උන්වහන්සේ තමයි අපේ සිංහාසනයේ රජකම් කළ යුතු තැනන් වහන්සේ. ඔයා කොහොමද මමත්වය කියන දේ පරාජය කරේ? මම මමත්වය කියන එක පරාජය කරේ ඇත්තට මේක ගොඩක් long journey එකක්. ඒක ගොඩක් මගේ මුල්ම කාලෙටදී යනවා. මොකද අපිට තිබ්බ ඩ්‍රීම් එකක් මියුසික් මම ඒක ගැන කලින් එකෙත් අර දෙවනස් මගේ ජීවිතේ අයින් කරන්න කිව්ව දේවල්. මේක තමයි මගේ ෆුල් ફોකස් එක උනේ. මේක තමයි මගේ ටාගට් එක. මේක තමයි මගේ ඩ්‍රීම්. මේක තමයි මගේ ජීවිතේ තෘප්තිය ඇති කරන දේ. මොකද මම වැඩිපුරම සතුටෙන් කරුව දේ තමයි මියුසික්. ඉතින් මම හිතුවා මේක කැරියර් එක කර ගැනීම තමයි මගේ ජීවිතේ තියෙන ලොකුම ජයග්‍රහණය. මොකද මම සතුටු දේ කරන්නේ. ඉතින් මියුසික් කියලා ඩ්‍රීම් එකක් තිබ්බා. ඒක අවුරුදු 6ක් 7ක් දක්වා මම ඒක පස්සෙම පන්නනවා. ඊට පස්සේ ඒ අතර වාරේ මම හිතනවා මම විදේශගත වෙන්න ඕනේ යුනිවර්සිටි එකකට යන්න ඕනේ කියලා. ඒ වෙනුවෙනුත් මම ස්ටඩි කරනවා මහන්සි වෙනවා. ඒ වගේම මේ අතර වාරයේදී මේ ස්ටඩි කරන අතර වාරයේදී මම හොයාගන්නවා මම ආදරය කරන මම ආස හිතන කෙනෙක්. ඉතින් මම හරි ආස වෙනවා යාට මොකද එයා කියනවා යේසුස් වහන්සේ එයාගේ ශේෂ්ත්‍රයේදී එයා වැඩ කරන තැනදී කවුරු හම්බුණත් එයා කියනවා ඔයා යේසුස් වහන්සේ අඳුරනද ඔයා යේසුස් වහන්සේ දන්නවද කියලා. මොකද ඒ වෙනකොට මමත් හිතුණුවේ. ඉතින් මට ඒක හරි ආකර්ෂණීය දෙයක් වෙනවා. ක්‍රිස්තියානි පවුල් පසුබිමින් ඉන්නේ. මම හිතනවා මේ තමයි දෙවියන් වහන්සේ මට මුණ ගැසපු කෙනා. මගේ හීන ලෝකවල හිටිය කුමාරයා කියලා මම එයා ගැනම බලාපොරොත්තු තියාගෙන වමටවත් දකුණටවත් හැරෙන්නේ නැතුව මේ කාලය ගත කරනවා. ඔය අතර වාරේ අවුරුදු 6ක් 7ක් ගත වෙද්දී මට තේරෙනවා මියුසික් කියන ඩ්‍රීම් එක තවදුරටත් ඩ්‍රීම් එකක් විතරයි. මේක හරියන දෙයක් නෙවෙයි. මේක ගැලපෙන්නේ නැහැ. ඒ වගේම අපිට ලොකු කන්වික්ෂන් එකක් තිබ්බා. මේක වැරදි. මේක මගේ ජීවිතේට මගේ සැලැස්මට දෙවියන් වහන්සේ කැමැත්ත නෙවෙයි කියන කන්වික්ෂන් එක අපිට තිබුණ ඒ කාලේ ඉඳලා. මේක කවුරුත් බලපෑමක් කරේ නැහැ. ඒක හොඳම සාක්ෂියක් ශුද්ධාත්මයන් වහන්සේ. මොකද අපිට මේ ගැන ලොකු ගිල්ට් එකක් තියෙනවා. මේක වෙන්න යන්නේ නැහැ. අපි ආස වුණාට මේක හරියන්නේ නැහැ කියන හැඟීම තිබ්බා. ඒ අතර වාරේ ඒ ඩ්‍රීම් එක ගොඩාක් ඒක ලොං ප්‍රොසෙස් එකක්. ඒක අතහරින්න අපිට සෑහෙන්න අමාරු වුණා. අපි මියුසික් එක්කමයි ජීවිතේ ගෙවුවේ. ඊට පස්සේ ඒක අතහරිද්දි රට යන එකට මම බෙහෙස් වෙනවා. මේ කාලේ සමහර ලැන්ග්වේජස් මම ස්ටඩි කරනවා. මේ වැඩේදීත් මම ගොඩක් මාර්ග උත්සාහ කරනවා. මේ කාලේ අපේ තාත්තගේ මේ වැඩේට අනුමැතිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මට ඔක්කොම තනියම තමයි උත්සාහ කරන්න වෙන්නේ. ඒ නිසා මට ඒක පහසු වෙන්නේ නැහැ. ඉතින් එක තැනකදී මම විභාගයක් ලියනවා. මම මේ විභාගෙන් හරියටම එකම එක ලකුණක් මදි වෙලා ෆේල් වෙනවා. ඒක මගේ ජීවිතේ දෙවියන් වහන්සේ දුන්න ලොකු ලකුණක් වුණා. මේක නෙමෙයි රට යනවා යන්න ඕනේ ක්‍රමය කියලා. මම ඒකේ එතනදී මට කෙලින්ම කන්වික්ෂන් එක මම තියෙන එක තමයි. මේක නෙමෙයි මාර්ගය. එතනින් මම ඉවතට හැරෙනවා. ආයෙ එක්සෑම් එක කරන්න උත්සාහ කරේ නැහැ. මම ඔයාලට කියනවා ඔයාලා සංවේදී වෙන්න. ගොඩ දෙනෙක් මගෙන් අහනවා ඇයි ඔයා ආයෙ කරේ නැත්නම් ඔයාලට ආයෙ එක්සෑම් එක කරන්න තිබ්බනේ කියලා. ඔව් ඇත්ත.
නමුත් සමහර වෙලාවට සමහර දේවල් මම මොකද ඒ එක්සෑම් එකට ගොඩක් දක්ෂයි. ගොඩක් ලෑස්ති වෙලා කරපු කෙනෙක්. ඇත්තටම එක ලකුණකින් ෆේල් වෙනවා කියන්නේ දෙවියන් වහන්සේ කතා කරනවා. මේ විදිහට හැමෝටම වෙන්නේ නැති වෙයි. නමුත් සමහර තියුණු තැන් දෙවියන් වහන්සේ කතා කරනකොට අඳුර ගන්න පුළුවන් වෙනුනේ. ඇත්තටම උන්වහන්සේ මට ඒක දීලා තිබුණා. ඉතින් ඒ අතර වාරේ එතනින් මම ෆේල් වෙනවා. ඊට පස්සේ ඒ රට යන ඩ්‍රීම් එකත් එහෙම තියෙනවා. ඒ අතර වාරේ අර තරුණයා ගැනත් මම ආදරෙන් අන්ධ වෙලා ඉන්නවා. ඇත්තටම මියුසික් කියන දේත් මට අයිඩල් එකක් වුණා. මේ කාලේ ඒක අතාරින කාලය තුළද මම අයිඩල් කෙනෙක් විදියට ඒක දෙවියන් වහන්සේට වඩා මගේ ප්‍රමුඛස්ථානය දෙන තෘප්තිය දෙන තැනක් වුණා. මේ අතර වාරේ මම දන්නේම නැතුව මම ආදරය කරන කෙනෙක් අයිඩල් කෙනෙක් වුණා. මොකද සම්පූර්ණ මගේ අවධානය හැමදේම මගේ සිතුවිලි එයා වටා කේන්ද්‍ර කරගෙන තිබුණා. ඉතින් ඒකත් ඒ විදිහට වුණා. ඔය අතරේදී මට සේවය කියන දේ තියෙනවා කියලා මං ගොඩක් පොඩි කාලේ ඉඳලම දන්න දෙයක් ඇක්සෙප්ට් කරන්න අකමැති වුණා. ඉතින් මට මිෂනරි කණ්ඩායමක් මම හිතන්නේ නැති විදිහට පිටරටකින් එළ මේ සේවය කරන්න හම්බෙනවා. මම යාලා මధుර ගන්න ආසාව වෙනවා. ඉතින් මේ අතර වාරේ මම මගේ හැඟීමට ඉඩ දීලා මේ මිෂනරි කණ්ඩායම අඳුරගෙන යාලා මට කතා කරලා මෙයාලත් එක්ක එකතු වෙලා මම වැඩ කරනවා. මොකද මේ වෙද්දි මම සේවය කරන්න ආසයි. හැබැයි සේවයට වඩා අනිත් ඔක්කොම මගේ සැලැස්මවල මගේ කැමැත්තවල සේවයට දෙවියන් වහන්සේට වඩා උඩින් තිබුණේ. ඉතින් මගේ යටි අරමුණ මෙතනදී පියෝ නෑ. මම කියන්නෝනේ යාලා රට කට්ටියක් ඉන්න මං හිතුවා මම සේවය කරන්න අවංකවම කැමති. ඉතින් මොකද වැරද්ද? මට රට යන්නත් පුළුවන්, මට සේවය කරන්නත් පුළුවන්. ඉතින් මම මෙයාලත් එක්ක කටයුතු කරනවා. බොහොම කෙටි කාලයක්. මෙයාලා ඒ අතර වරේ මට කියනවා ඔයා කැමති නැද්ද රට යන්න, රට ගිහලා සේවය කරන්න කැමති නැද්ද? ඔය වගේ ගොඩාක් දේවල් කියනවා. මම හිතනවා හරිනේ. ඒක තමයි දෙවියන් වහන්සේ මගේ ආසාවට මෙන්න ආශිර්වාද කරා. එහෙන් මම පිරිමි ළමෙක්ට කැමති. එයා ක්‍රිස්තියානි කෙනෙක්. ඒ වගේම මෙන්න මෙයාලා දැන් දෙවියන් වහන්සේ මට සැලැස්මක් කරලා දෙනවා මගේ රට යන්න තියෙන ආශාවද කියලා සේවය පැත්තෙන් උන්වහන්සේ. මට වෙනත් මාර්ගයකින් වෙන සේවයෙන් පැත්තෙන් හරි උන්වහන්සේ මගේ කැමැත්ත කරලා දෙන්නයි කියන අදහසට මම ආවා. ඉතින් දැන් මේ වෙනකොට කාලයක් මෙයාලත් එක්ක කෙටි කාලයක් සේවය කරනවා. මේ අතර වාරේ මේගොල්ලෝ පවුලක් මේ සේවය කරන මිෂනරි කණ්ඩායම. ඉතින් තරුණ ළමයි ගොඩක් එක්ක මං ගොඩාක් හાર્ඩ් වුණා, ගොඩාක් අමාරු වුණා. මොකද මං ගෙදරදී ගෙවපු සුවපහසු ජීවිතේ නෙවෙයි මට එතනදී සේවය කරද්දී ඒ කරකශකම් ඔක්කොම දරන්න මම ගියා. ඉතින් එක තැනකදී යාළුවා මට අතහැරෙනවා නෙමෙයි. ඇත්තටම දෙවනාසෙම වෙන්න සැලැස්සුවා. මොකද මෙයාලට හදිස්සියේ රට යන්න වෙනවා. මේක මමත් සේවය කළා ඇවිල්ලා ඒක නතර කළා මගේ ගෙදර හිටපු කාලයක්. මෙයාලා කිසිම දැනුම් දීමක් නැතුව අපේ පවුලත් එක්කත් මෙයාලා ගොඩක් බද්ධ වෙලා හිටියේ. මේ මිෂනාරිවරු කිසිම දැනුම් දීමක් නැතුව යනවා. ඒකෙන් මගේ සෑහෙන හිත බිනෙනවා. නමුත් මම එක දෙයක් තේරුම් ගන්නවා. ලොකු බිඳීමක් වුණා. නමුත් දෙවියන් වහන්සේ මට තිබ දේ නම් ඇයි එයාලා වචනයක්වත් නොකිය. මගේ අතින් වරද්දක් වුණෙත් නෑ දැනුවත්. ඇයි එයාලා ඒ විදිහට වාෂ්ට උනේ? අතුරුදහන් උනේ. මේක තමයි මට පොයින්ට් එක වෙන්නේ මේ ගැන ගැඹුරට කල්පනා. එතනින් මම තේරුම් ගන්න දේ තමයි දෙවියන් වහන්සේ මේක නෙමෙයි දීලා තියෙන දේ. මොකද අපිට දෙවියන් වහන්සේ දෙයක් දීලා තියෙනවා නම් ඒක ඒ ආකාරයෙන් නැති වෙන්නේ. ඒක නැති වෙනවා නම් එතන අපිට නැවතත් උන්වහන්සේ කතා කරනවා. මම ඉගෙනගත්ත දේ තමයි අපි වාතාවරණයන් තුලින් යද්දී ඒ වාතාවරණයන් වලට සංවේදී වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. නැත්නම් දෙවියන් වහන්සේ කතා කරන දේ අපිට මිස් වෙන්න පුළුවන්. ඉතින් මම සම්පූර්ණයෙන්ම මාස කිහිපයක් ඇතුළත ඒ ගැන බලාපොරොත්තු සම්පූර්ණයෙන් අතහැරලා මෙතන තමයි මම අර රට යනවායි කියන මගේ බලාපොරොත්තුව give up කරන තැන. දැන් එතකොට මම රට යනවා කියන එකත් give up කළා. දැන් අර තරුණයා ගැන විතරයි බලාපොරොත්තුව. ඉතින් මේ තරුණයාගේ සිද්ධියට එද්දී මම හති වැරලා හිටියේ. දැන් ගොඩක් මම මගේ ජීවිතයට තියාගත සැලසුම් බලාපොරොත්තු කඩාගෙන වැටිලා දැන් මගේ පෞල් පරිසරය මේ වෙනකොට මම දකින්නේ ෆේලියර් කෙනෙක් විදිහට. සහ සමහර මිනිස්සු හිතනවා මම කිසිම ඉෆෝර්ට් එකක් ගන්න නැතුව මුකුත් කරන්න දෙන්නේ. එනට මම විතරයි දන්නේ මම කොච්චර වේසක් කැපකිරීමක් ගත්තද ඇත්තටම මගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා. ඉතින් මේ තරුණයාගේ සිද්ධියේදීත් මම මුලින් දැක්කත් වෙනා නෙවෙයි. මුලින් මම දැක්කේ යේසුස් වහන්සේ කෙරේ ප්‍රේමයක් තියෙන පිබිදීමක් තියෙන තරුණ ළමයෙක්. ඒත් අග්ගිස්සට යද්දී එයා ගොඩක් ලෝකයට බර මානසික දේවල් ෆලෝ කරන කෙනෙක්. කොහොම වුණත් අර මිෂනාරි කණ්ඩායමත් එක්ක මගේ තිබ්බ යටි අරමුණ සම්පූර්ණයෙන්ම පවිත්‍රායි කියලා මම කොයි වෙලාවකවත් පිළිගන්නේ නැහැ. එහෙම වුණත් මම දෙවියන් වහන්සේට ඒ වෙනකොට සේවය කරේ ගොඩක් මගේ හදවතින් ආසයි. මට ඒකේ වෙනස හොඳට තේරුණා. මෙයත් එක්ක සේවය කරනවා තියා එකට දෙයක් ෂෙයා කරගන්නවත් බැරි තැනට මෙයා ලෝකාකාර වෙලා තිබ්බා. ඉතින් මට ඒ තැනදී මම ගොඩක් එයා දිහා බලන් ඉඳලා කලකිරීමට ලක් වෙලා වෙහෙසටපත් වෙලා එපා වෙලා හිටියේ. මට අතුලාන්තයෙන් ඒ වෙනකොට මට යගෙන තියෙන ඉන්ට්‍රස්ට් එක ඔක්කොම නැති වෙලා හරි දුකකට මම තේරෙනවා මේකත් දැන් මම අතාරින්න කාලේ හරි කියලා. මොකද අපි විවාහයක් කියන්නේ
අපේ සහකාර විශේෂයෙන් ගෑනු ළමයෙක් නම් ගැහණු කෙනාගේ ඉස පුරුෂයාගේ ඉස ක්‍රිස්තුස් වහන්සේ. එතකොට පුරුෂයා ක්‍රිස්තුස් වහන්සේ තුල ලීඩ් වෙන්නේ නැත්නම් කාන්තාව කොහොමත් අසරණ වෙනවා. ඉතින් මම මේක ගිව්වප් කරනවා දෙපාරක් හිතන්නේ. ඇත්තටම දෙවියන් වහන්සේ මගේ හිත රිදෙන්නේ නැති විදිහට හරි හිමීට මාව අරගෙන අවිල්ලා තිබ්බා. ඒ වෙනකොට ගිව්වප් කරන්න තරමට මට ගොඩක්ම මැලිලා හිටියා. මගේ අයිඩල් එකක් වෙලා හිටියා. මාදරේ කරන කෙනා කෙනා එනවාසේ එතනත් මාව ලස්සනට කැඩුවා. මට ගොඩක් ලොකු දරා ගන්න බැරි විරහ වේදනාවක් දැනුනේත් නැහැ. දැන් මේ විදිහට මම මේ කාලේදී මගේ සැලැස්මවල් මගේ ප්ලෑන්ස් ඔක්කොම ෆේල් වෙලා එපා වීමකට ආවා. මම මේ දෙවියන් වහන්සේට පාර්ට්නර් සම්බන්ධ එක දවසක යාඥා පියාණනි මෙච්චර දවසක් මම මට ඕන දේ ෆලෝ කරේ. දැන් මම ඔබ වහන්සේට දෙන ඔබ වහන්සේ මගේ ජීවිතේට දීලා තියෙන කෙනා මට එලිදරව් කරන්න ඔබ වහන්සේට යටත් වෙනවා. ඊටත් පස්සේ කාලයක් ගිහලා කිව්වා පියාණනි මට තේරෙනවා ඔබ වහන්සේ කතා කරලා තියෙන්නේ මේ ලෝකේ දේවල් වල නෙවෙයි ඔබ වහන්සේ මගෙන් යමක් බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන දේ මොකක්ද මම ඒ දේ කරන්න ඔබ වහන්සේට යටත් වෙනවා කියලා. එදා ඉඳලා තමයි උන්වහන්සේ මා තුළ මගේ හදවත තුළ තියෙන සිංහාසනය කියන තැන ඉඳගෙන ක්‍රියා කරන්න පටන් ගත්තා. උන්වහන්සේ කාලෙත් ක්‍රියා කරා. නමුත් මම මේ මමත්වය self centered මේක harmless වගේ පේන්නේ. මොකද අපි දන්නවා මම කලින් කිව්වා I love myself මේ දේවල් තුළින් අපි යන්නේ. ඉතින් අපි හිතනවා ප්‍රශ්නයක් නෑ මම මට ආදරය කරන එක හොඳයි self love එක හොඳයි. ඒත් ඇත්තටම මේ කාලේ ඇතුළත හරිම ආත්මාර්ථකාමී කෙනෙක් වෙලා හිටියා. දෙයයන් ආස එකින් එක කැඩුවා. සමාජ පිළිගැනීම නෑ, සමාජයේ වැලිඩේෂන් එක නෑ, සාර්ථක කෙනෙක් විදියට දකින්න කැරිය එකක් නෑ. නමුත් අන්තිමට ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ තියලා තියෙන්නේ මොකද්ද? ඒ දේ පිළිගන්න තැනට මම යටහත් වුණා. අවසාන වශයෙන් ඔයාගේ අදහස මොකද්ද? මේ ගැන අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මම බයිබල් පද දෙකකුත් බෙදා ගන්නම් ඔයාලත් එක්ක. ලූක් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 23 උන්වහන්සේ සියල්ලන්ට කතා කොට යමෙක් මා පස්සේ එන්න කැමති නම් ඔහු තමාගේම ආශාව වළක්වාගෙන දවස් වතා තමාගේ කුරුසය රැගෙන මා අනුව ඒවා. එතන කියනවා දෙයක් උන්වහන්සේ අපි ෆලෝ කරනවා නම් උන්වහන්සේගේ අනුගාමිකයෙක් වෙන තමාගේම ආශාව වළක්වගෙන තමයි අපි අපේ කුරුසේ අරගෙන උන්වහන්සේ පසුපස්සේ යන්නේ. ඉතින් මේ මමත්වය කියන තුන මගේ ආශාවත් එක්ක මට මේ ගමන යන්න බෑ. අද ඔයාලට ඒ දේ වෙනව ඇති. ඒ වගේම අනිත් බයිබල් පදේ තමයි 25 මම මේකට හරි ආසයි. මිනිස්සෙක් මුළු ලෝකය ලබා ගත්තත් තමාම නැති කරගත්තොත් නොහොත් විනාශ කරගත්තොත් ඔහුට මොන ලාභයක්ද? මම හිතියේ මුළු ලෝකෙම ලබා ගන්න තත්ත්වෙට මේවා කරොත් තමයි මම සමාජයේ පිළිගැනීමෙන් මගේ දෙමව්පියන්ට ආඩම්බර වෙන කෙනෙක් වෙන්නේ කියලා. ඉතින් මම මුළු ලෝකෙම ලබා ගන්න අරමුණක හිටියා. නමුත් මම දන්නේම නැතුව මම මාවම විනාශ කරගන්න තැනකට යමින් හිටියේ. මොකද මේ self centered කියන එක ඊගෝ. එකපැත්තකින් ඊගෝ. මේ ඊගෝ කියන එක දක්වා ගියොත් අපි දන්නවා ස්වර්ග රාජ්‍යයට උඩඟු අය අයිති නැහැ කියලා. ඉතින් මේ උඩඟුකම තුල ස්වාමීන් වහන්සේ තුල අපිට ගමනක් යන්න බෑ. මොකද අපි සියලු දෙනාම එඬේරු වෙන පිණිස උන්වහන්සේ අපිට කතා කරලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ වෙනුවට මොකද කරේ? මගේ ජීවිතේ මම ලබා ගන්න ගියපු ලෝකය නැති කරලා මගේ ජීවිතේ කැඩෙන්න දුන්න එක ගොඩක් painful. සමහරවිට ඔයාලා මටත් වඩා වේදනාත්මක අත්දැකීම් තුලින් ගිහිල්ලා ඇති. මේක මම කෙටියෙන් කිව්වේ මගේ ජීවිතේ ගොඩක් වේදනාත්මක අත්දැකීම් තියෙනවා. නමුත් අපි මාංශයට කැඩෙන්න ඕනේ. උන්වහන්සේගේ ස්වභාවයටපත් වෙන්න නම් අපි කැඩෙන්න ඕනේ. ඉතින් මුළු ලෝකේ ලබා ගත්තත් වැඩක් නැහැ. උන්වහන්සේව නැති වෙනවද අපිට උන්වහන්සේ ලබා ගන්න නම් ලෝකේ අතාරින්න වෙනවා. ඒ වගේම අර යොහන් බෞතිස්ත කිව්වා වගේ උන්වහන්සේ වැඩි වෙන්න ඕනේ. මම අඩු වෙන්න ඕනේ. ඉතින් මම දකින්නේ මේක harmless කියලා හිතන්න එපා. මේක ඔයාලා හිතනවට වඩා අපිට ඉෆෙක්ට් එකක් අපේ ජීවිතේට ඇති කරනවා. අපිට දෙවියන් වහන්සේ අතහැරෙන්නම තැනටම එනවා. අපි ඕන්ට වඩා අපේ අභිමතාර්ථ අපේ සැලසුම් අපේ කාරණා තුල ගමන් කරන්න ගියොත් ඒ නිසා මම ඔයාලව ධෛර්යමත් කරනවා. මේ අත්දැකීම තුලිනුත් ඔයාලම අහලා බලන්න. ඔයාලගේ හදවතේ රජකම් කරන්න උන්වහන්සේද ඔයාලගේ සිංහාසනේ උන්වහන්සේද ඔයාලද කියන එක අද මම එතනින් බැලලා උන්වහන්සේට දුන්න හින්දා තමයි උන්වහන්සේගේ ආලෝකය අද මේ විදිහට තිරයකින් ඔයාලා ඉස්සරහට ගේන්නේ. නැත්නම් මම මගේ ලෝකේ මම විනාශයට ගිහිල්ලා හරි වැරද්ද තෝරගන්න බැරුව නැති නාස්ති වුණ තවත් එක තරුණ ළමයෙක් විතරයි. නමුත් උන්වහන්සේ එතනට ගේන්නේ නැතු උන්වහන්සේගේ සැලැස්මට කැමැත්තට මාව ගෙනාවා. නැවතත් මගේ ජීවිතේ මේ උන්වහන්සේම අත්දැකීම් තුලින් කතා කරේ. උන්වහන්සේගේ හඬක් ඇහුන්නේ විශේෂ දේවදාසයන් තුලින් මඟ පෙන්වීම ගන්න නැති තරමට සමහර තැන්වල මම උඩඟු වෙලා හිටියා. ඉතින් අපි යටත් වෙන්න ඕනේ. අපේ අඩුපාඩු පිළිගන්න ඕනේ. උන්වහන්සේ මොකක්ද අපේ ජීවිතේට කියන්නේ කියලා තේරුම් ගන්න ඕනේ.
අහගෙන හිටියට ඔයාලා හැමෝටම ස්තුතියි.